හරි පුතේ. ඔන්න ටීචර් අද ඔයාලට කියලා දෙනවා විශේෂ දෙයක්. තේරුණාද? හරි. දැන් මේ බලන්නකෝ මේ ආරවෙත් කීට ඉස්සරහට අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ මෙයාගේ ඇඟ කාගේද? කාගේද? මේ ඇඟ කාගේද? මෙයාගේ. මෙන්න මේ යාළුවාගේ තමයි මේ ඇඟ. මේක අපිට මෙයාගේ අයිතිය. මෙයාගේ ඇඟ මෙයාට අයිති නේද? මේක අනවශ්‍ය විදිහට අල්ලන්න අතපත ගන්න කාටවත් දෙන්න පුළුවන්ද? බෑ. අපේ අම්මා, අප්පච්චි, ආච්චි, සීයා, අක්කලා අයියලා අපිට ආදරේ. එයාලා අපිව ආදරෙන් අත ගන්නවා. හැබැයි පුතේ අපේ ගෙදරට එන යන එළිය පහළියේ ඉන්න හැමෝම අපිට එහෙම අපිව අත ගන්න දෙන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එහෙම අත ගන්න දෙන්න බෑ. මොකද මේ ඇඟ අයිති අපිට නේද? හැබැයි පුතේ ඔයාව කවුරු හරි අල්ලනවා නම් ඔයාට පුළුවන් මේ අල්ලන විදියෙන් මේ අල්ලන්නේ හොඳ විදියටද මේ අල්ලන්නේ නරක විදියටද කියලා තේරුම් ගන්න. හරිද? හරි. කලින් දවසකුත් ටීචර් කියලා දුන්නානේ මේක. හරි. එහෙනම් පුතේ දැන් ඔන්න මම මෙයාගේ ඇඟ අල්ලනවා. හරිද ගීත්මා? මම මෙයාගේ ඇඟ අල්ලන විදිය හොඳ විදියක් නම් ඔයාලා මොකද කියන්න ඕනේ? good touch. මොකද්ද? good touch. එයාගේ ඇඟ අල්ලන විදිහ නරකයි නම් අපි මොකද කරන්නේ? bad touch. okay? good touch, bad touch. ඔන්න බලන්න එහෙනම් එහෙනම් මෙන්න මම මෙයාගේ ඔළුව මෙහෙම අත ගන්නවා. ගීත්මා කරන්න බලන්න. good touch. very good. good touch. හරි. එතකොට මම මෙයාට තට්ටුවක් දානවා මෙහෙම. good touch. මම මෙහෙම කරනවා. bad touch. මොකද කරන්න ඕනේ ගීත්මා? bad touch. bad touch. අයින් කරන්න ඕනේ නේද? මෙහෙම අල්ලනවා නම් ඒක bad touch නේ. නරක ඇල්ලීම. හරි. මම මෙහෙම කරනවා. good touch. මම මෙහෙම කරනවා. bad touch නම් මොකද කරන්න ඕනේ ගීත්මා? bad touch. අයින් කරන්න ඕනේ නේද? හරි. ඊළඟට මම මෙහෙම කියනවා. good touch or bad touch? good touch. very good. හරි. මම මෙහෙම කළොත් එහෙම කවුරු හරි මෙහෙම කරනවා නම් ඔයාගේ bad touch. මෙහෙම කරනවා නම් ඔයාගේ ඇඟ මොකද කරන්න ඕනේ? bad touch. නම් අයින් කරලා දාන්න ඕනේ. හරි. තව මෙහෙම කරනවා නම් මෙහෙම අල්ලනවා. මෙහෙම හොඳයිද? මෙහෙම අල්ලනවා කවුරු හරි. මොකද කරන්න ඕනේ ගීත්මා? bad touch. no bad touch නේද? හරි. තව යාළ කවුරු හරි ඔයාව මෙහෙම මේ පිටිපස්සේ මෙහෙම අල්ලනවා නම් ඔව් bad touch or good touch? bad touch. okay? මොකද කරන්න ඕන? අයින් කරන්න ඕනේ. bad touch නේද? එහෙනම් මගේ පුතේ අපි මෙහෙම අල්ලන එක, මෙහෙම අත අල්ලන එක, පොඩ්ඩක් තට්ටුවක් දාන එක ඒක it's okay. හැබැයි අපිව අනවශ්‍ය විදියට මෙහෙම අපේ මුළු ඇඟම අත ගන්නවා නම්, මෙහෙම අත ගන්නවා නම්, මෙහෙම අත ගන්නවා නම් ඒක good ද badද? bad. එහෙනම් පුතේ අපේ ශරීරයේ අයිති අපිට විතරමයි. එහෙනම් මේ ඇඟ අපි කාටවත් අල්ලන්න දෙනවද? නෑ. එහෙනම් අනවශ්‍ය විදිහට තව අඳුරන්නේ නැති කෙනෙක්ගේ ඔඩක්කුවේ අපි වාඩි වෙනවද? නෑ. එහෙම අපි වාඩි වෙන්න හොඳත් නෑ නේද? අපේ අම්මා තාත්තගේ, අපේ ආච්චි සීයා අයියා අක්කා ඉරුණකොට ඒගොල්ලෝ අපිව අල්ලන ක්‍රමයක් තියෙනවා. අපි ඒ ක්‍රමේ තමයි දැන් කියලා දුන්නේ. ඔයාට කවුරුම හරි අයියා අක්කා ආච්චි සීයා තාත්තා කවුරුම හරි ඔයාව අනවශ්‍යම විදියට තාත්තා නම් ඉතින් උම්මා දෙනවා නේද? වඩා ගන්නවා it's okay. තාත්තා ආදරේ නේද? හැබැයි ඔයාව අනවශ්‍ය විදියට මෙහෙම පොඩි කරනවා නම් ඔයාගේ මේ අංගපස මෙහෙම අල්ලනවා නම් ඒක කවුරු කරත් ඔයා ඉඩ දෙනවද? ඉඩ දෙනවද? නෑ. එහෙම කාටවත් කරන්න අයිතියක් නෑ. එහෙනම් මොකද කරන්න ඕනේ ඔයා? bad touch. මොකද? bad touch. එහෙනම් ඒක අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. දැන් තේරුණාද මගේ පුතාලට? good touch bad touch. okay. එහෙනම් ඔයාව කාටවත් අල්ලන්න දෙනවද? අල්ලන්න දෙන්නේ නෑ අනවශ්‍ය විදියට. okay.